උතුම් අඟුලිමාල මහා සෑරජුන් මහත් හරසරින් ගෞතම බුදුසසුනට පූජා වන වකයි. විශ්මිත ප්‍රඥාවෙන් හා මහත් කරුණාවෙන් හෙබි අසහාය මනුෂ්‍ය රත්නය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සරණ යාම පිණිසත් නිවනට පමුණුවන නිර්මල ශ්‍රී සද්ධර්මය සරණ යාම පිණිසත් සම්බුදු වදනින් සිත් සූපත් කරගත් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් නිර්මිත ශ්‍රාවක මහා සංඝරත්නය සරණ යාම පිණිසත් මංපෙත් විවර කර දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ලොව ඉතා දුර්ලභය. ගෞතම බුදුසසුනෙහි පිළිසරණ ලැබීම තුළින් අපගේ මෙලොව පරලොව යහපත සලසනුවස් අප ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ත්‍රිවිධ රත්නයෙහි බොහෝ සුපූජනීය වස්තුන් අප වෙත මහත් අනුකම්පාවෙන් දායාද කරන ලද්දේය. ඒ අතර මහනීය පාරිශුද්ධ වස්තුවක් වූ ශ්‍රී අඟුලිමාල මහා සෑයේ නිර්මාණය පිළිබඳ මූලික පුණ්‍ය සංකල්පයේ පටන්ම සදහැබර සිත් අමන්තානන්දයට පත් කරවමින් අපරිමිත පුණ්‍යස්කන්ධයක් රැස් කර ගැනීමට අපමණ තිසරණගත ශ්‍රාවක ජනීජනයාට වාසනාව උදා විය. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා 8 නමක් සතරස් කොටුවෙහිද ශ්‍රී අඟුලිමාල ධාතුන් වහන්සේලා 10 නමක් ධාතු කර්පයෙහිද ලෝ සතට සිත සරසමින් විරාජමානව වැඩවසන මෙම අසිරිමත් සෑරජුන් ප්‍රමුඛ ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරය සකල විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කොට ගෞතම බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය වෙසක් මාස 12 සහ 13 යන දිනයන්හිදී පැවැත්වේ. බුදු වසින් 2569ක් වූ වෙසක් මස 12 වනදා වෙසක් පුන් පොහෝ දින අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සහ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් දසදහසක් පමණ සදහැවතුන් උපෝසත සීලයේ පිහිටුවා සීල භාවනා වැඩසටහන පැවැත්වේ. එදින දහවල් 12:30ට අනේක ශත සහස්‍ර සදහැවත් ජනීජනයාගේ සාතුනාත මැද ගරුතර මහා සංඝරත්නයේ සිත් පිරිත් සජ්ජායනා මැත්තේ සකල විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ ශ්‍රී අඟුලිමාල මහා සෑරජුන් මහත් හරසරින් යුතුව ගෞතම බුදුසසුනට පූජා කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනාසපුවේ ගරු අනුශාසක දිවුලපිටියේ ජීවානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අසපුවට සම්බන්ධ දායක පින්වතුන්ගේ උපකාරයෙන් එදින වන්දනාවේ පැමිණෙන 25000ක් පමණ සැදැහැවතුන් උදෙසා ප්‍රණීත හොට් චොකලට් දන්සලක් පවත්වනු ලැබේ. ධර්මදේශනා, සම්බුද්ධ වන්දනා, බුදුකුල සජ්ජායනා, ධර්ම සාකච්ඡා සහ භාවනා සමගින් වෙසක් පුන් පොහෝදා ශ්‍රද්ධා ලක්විරු සජීව විකාශය දවස පුරා අඟුලිමාල මහා සෑ විහාර පරිශ්‍රයේ සිට සදහැවත් ඔබ වෙත ගෙනීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. 2025 මැයි මාස 13 වනදා අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ශ්‍රී අඟුලිමාල මහා සෑරජුන් වන්දනා කර ගනු පිණිස පැමිණෙන 35000ක පමණ සදහැවතුන් උදෙසා ප්‍රණීත බත්දන්සලක් පැවැත්වේ. පෙරවරු 10 සිට රාත්‍රිය දක්වා පැවැත්වෙන මෙම බත්දන්සලේදී කීරි සම්බා බත් සමග මිරිසට සෑදූ කෙලවල්ලා මාළු වෑංජනය, පරිප්පු වෑංජනය, අලවැදුම, පොල් සම්බෝල, පපඩම් ඇතුළුව සකස් කරන ලද ප්‍රණීත ආහාර වේලක් අනුභව කිරීමට ඔබට අවස්ථාව සැලසෙනු ඇත. පින්වත් ඔබ සියලු දෙනා මෙම අනුස්මරණීය පුණ්‍ය මහෝත්සවයට සහ සම්බන්ධ වී ශ්‍රී අඟුලිමාල මහා සෑරජුන් වැඳ පුදා අපමණ පින් රැස් කර ගනිත්වා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. විශේෂ නිවේදනයයි 2025 වෙසක් මාස 10 වන සෙනසුරාදා දින පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරය විශේෂ හේතුවක් මත සදහැවතුන්ගේ වන්දනාමාන සඳහා විවෘතව නොපවතින බව කරුණාවෙන් සලකන්න.